අයිබෝන් මම ඩෙස් ඔෆිෂා. ඉතින් මේ දවස්වල අපි දන්නවා සමාජයේ තියෙන්නේ විවිධ ප්‍රශ්නනේ. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න තියෙනවා, සමාජීය ප්‍රශ්න තියෙනවා, පෞල් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම පීඩාවටපත් වෙලා ඉන්න ඕගොල්ලන්ට යම්කිසි විසඳුමක් හම්බ වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම ඔයා උනන්දු වෙනවා නම් මේ විශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්න විදිහ, ජ්‍යොතිෂය, මේ අමනුෂ්‍ය බලවේග මේ වගේ දේවල් පිළිබඳ යම් තාක් හෝ විශ්වාසයක් තියෙනවා නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පිළිබඳව කුතුහලයක් තියෙන කෙනෙක්ට උනත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ දේවල් පිළිබඳ විශ්වාස කරන පිරිසක් ඉන්නවා සහ අවිශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට යම් කිසි ප්‍රයෝජනයක් මේකෙන් ගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. ඉතින් මම මුලින් කිව්වා වගේ විශ්ව ශක්තිය පිළිබඳව, මේ විශ්වයේ තියෙන යාන්ත්‍රණය පිළිබඳව, විශේෂයෙන්ම පාෂාණ වලින් යම්කිසි මේ කිරණ ආකර්ෂණයක් ලබාගෙන අපේ ජීවිතයට ඒක කොහොමද, අපේ ජීවිතේ සාර්ථකත්වයට කොහොමද අපි ඒක පාවිච්චි කරන්න කියන එක පිළිබඳව පුළුල් විග්‍රහයක් කරන්න තමයි අද මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම පුළුල්ව කතා කරන්න, මේ විෂය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන, හසල දැනුමක් තියෙන පුද්ගලයන් මට හම්බෙන් වගේ හම්බ වුණා. ඉතින් ඔයාලා දකින්න ඇති මම මීට පෙර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන වෙද මහත්මෙක් පිළිබඳව වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ වීඩියෝ එක නරඹපු නැති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මගේ channel එකට ගිහිල්ලා. ඒ ඔස්සේ වෙද මහත්මයා පිළිබඳව විස්තර දැනගන්න මට ඇමතුමක් අරගෙන මෙතුමාව සම්බන්ධ වුණා. ඉතින් මෙතුමා අමුතු කතාවක් කියන්නේ. මේ දේ මොකක්ද කියන එක අපි මම කියනවට වැඩිය එතුමාගේ වචන වලින්ම එතුමාගෙන්ම අහගන්න එක තමයි වඩාත්ම හොඳ. ඉතින් අපි වැඩි කතා නැති යමු අද වීඩියෝ එකට. මාත් එක්කලා ඉන්නවද මුතුගුඩ මහත්මයා? අයිබන් සුරංග මුතුගුඩ මහත්මයා. ඉතින් අපි වීඩියෝ එකට මුලින්ම යන්න කලින් මුතුගුඩ මහත්මයා පිළිබඳව පොඩි විග්‍රහයක් ගමු. ඇත්තටම කවුද මුතුගුඩ කියන්නේ? මම ඇත්තටම ශ්‍රේෂ්ඨ ගණනාවක උපාධි ගණනාවක් තියෙන, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සේවා කළමන විධායක ශ්‍රේණියේ MGT උපාධිධාරියෙකු වන, ඒ වගේම විදේශීය විශ්වවිද්‍යාල ගණනාවක උපාධි ගණනාවක් ලබා ගනිමින් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය සහ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් මෙහෙවන ලබන නීතිය පිළිබඳව ශ්‍රේෂ්ඨ ගණනාවක්, අපරාධ නීතිය හා ආබිට්‍රේෂන් වාණිජ්‍ය බේරුම්කරණය පිළිබඳව පාඨමාලා රසත් වගේම රසායන විද්‍යාව පිළිබඳව පරීක්ෂණාත්මක සහ අපි පාරම්පරිකව මුතුකුඩ කියන්නේ අපි හෙළ පරම්පරාවට අයිති නුවර ප්‍රදේශයේ ඉපදිච්ච මුතුකුඩේ කියවම පළවෙනි නාමය. එතනදී අපි මේ අපේ තියෙන දකුණු අත ත්‍රිශූලය, වම් අත නාගපේනේ ඇතුළත් හෙළ පරම්පරාවට තුන් සිංහලේ සිව් හෙළේ හෙළ වෙදකමක් තියෙන, පාරම්පරික දැනුමක් තියෙන හෙළ වෙදකම පිළිබඳව, ඒ වගේම අපිට හෙළ බොජුන් පිළිබඳව දැනුමක් තියෙන, සිංහල සහ ආයුර්වේද කියන ශ්‍රේෂ්ඨයන් වලින් පරිබාහිරව අපි මහ පොළවට ලැබි පරම්පරාවකින් එන අපිට දැනුමක් තියෙන යම් විද්‍යාත්මක දැනුම පාරම්පරිකව උරුම කරගත් පුද්ගලයෙක් හැටියට අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ විවිධ ශාස්ත්‍රයන් පිළිබඳව මනා අවබෝධයක් තියෙන පුද්ගලෙක් තමයි ඉතින් අද මාත් එක්කලා සාකච්ඡාවට එකතු වෙලා තියෙන්නේ. මුතුකුඩ මහත්මයා, අපි කෙලින්ම කතාවට આવොත් එහෙම දැන් මේ ගොඩක් අපේ රටේ ජනතාව පාෂාණ පිළිබඳව ලොකු දැනුමක් නැහැ ඉන්න කට්ටිය. ඔබතුමා විශේෂයෙන්ම දැන් මේ පාෂාණ පිළිබඳවත් ගවේෂණයක් කරලා තියෙනවානේ. ඉතින් මේ විශ්ව ශක්තිය, මේ ආකර්ෂණය, එතකොට මේ භූත විද්‍යාව, මේ වගේ දේවල් කොහොමද මේ පාෂාණයක් එක්ක සම්බන්ධ වෙන්නේ? ඇත්තටම දැන් බැලුවොත් අපි මේ ගවේෂණාත්මක කටයුතු අවුරුදු 20කට වැඩි කාලයක් අපි කරනවා. ඒ කරපුවාම අපි දැකපු දේ තමයි අපි විශ්වවිද්‍යාල ගණනාවක් ඇතුලේ සහ දෙස් විදේශ මේ ගවේෂණාත්මක තොරතුරු ගැන අපි පරීක්ෂණාත්මකව හොයලා බලද්දී පාෂාණ තුලින් ජීවය හට ගැනීම, ජීවයේ ශක්තිය, සියලු දේ පාෂාණ තුලින්නේ. එතකොට මේ පාෂාණ ඇතුළට ද්‍රව ද්‍රව්‍ය, ඉන්ධන හෝ ජලය හෝ අන්තර්ගත වීම තුලින් මේ ශක්තිය ගොඩ නැගෙන්නේ. එතකොට මේ සියල්ල අපිට රෑදවල් ඇති වෙන්නේ, වඩදිය බාදිය ඇති වෙන්නේ මේ චන්ද්‍රයා, මේ ග්‍රහවස්තු තුලින්නේ. එතකොට ග්‍රහවස්තු වල බලපෑම මිනිහුගේ උප්පත්තියට බලපානවා. තේරුණාද? ඒ කියන්නේ අපි නුවර තියෙන පැලයක් මෙහාට ගෙනාවොත් කොහොමද? ඒ ග්‍රහවස්තුවේ ග්‍රහ බලපෑම තුල හටගන්න එක එක ද්‍රව්‍ය, khනිජ ලවණ, ඉන්ධන වර්ග විශේෂයෙන්ම මේ ලෝකේ හට අරගෙන තියෙනවා. ඒතකොට ඒ අනුව මේ විද්‍යාත්මකව බැලුවොත්, ආගමිකව බැලුවා, යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩීන් සඳහා අවශ්‍ය ගාථා පවා ගෞතම බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරලා තියෙනවා.
මිනිසුන්ට ඒක පිහිට පතා ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම තරු රටා ඒ අනුව තමයි මේ ලෝකේ නැව් ගමන් කිරීම සියලුම දේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි පාෂාණයක වැදගත්කම කියන්නේ මේ යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ වගේම අපේ මේ ආපෝ තේජෝ වායු පඨවි වලට මේ සංඝටක සියල්ල එකතු වෙලා හැදිච්ච මේ මිනිස් සහ ශාක සත්ව කොටස් මේ ලෝකේ පවතින්න නම් අනිවාර්යෙන් පාෂාණමය අවශ්‍යතාවයක් තුලින්ම තමයි අපිට පිළිසරණ ගන්න වෙන්නේ. අපි වාහනයක් හදන්න ඕන යකඩ පස අරගෙන ඒකෙන් යකඩ හදා ගන්න ඕනේ. අපි නිවිතියා කාලා හරි යකඩ ඕනනම් ශරීරයට යකඩ ගන්න ඕනේ. එතන මේ කොහේ කතා කරත් අපි රතු රුධ්‍රාණ කිව්වත් මොනවා කිව්වත් මේ පාෂාණ අන්තර්ගතයක් තමයි මෙතන තියෙන්නේ. ඒකට ද්‍රවමය දේවල් එකතු වීම තුල තමයි ද්‍රවමය දේවලුත් එකතු වෙලා තමයි මේ ගොඩ නැගින්නේ. ගයක් හැදුවත් මොනවා හැදුවත් මිනිස් ජීවිතයක් හැදුනත් සතෙක් ශාකයක් හැදුනත්. ඒතර මේ යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ වගේම අද මේකේ ගවේෂණාත්මක හොයපුවම වෙලාව බලනවා මිනිස්සු. හඳහන බලනවා. සමහරු මේ හඳහන කියන එක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඉපදෙද්දී තියෙන ග්‍රහ රටාව හරි වැදගත් මිනිහුගේ පැවැත්මට. ඒ මිනිසෙකුට අපල පරිසන්දීම කාලය අනුව දැන් මැයි මාසේ මැයි මල් හැදෙනවා නම් අවුරුදු කාලයට එරුදු මල් හැදෙනවා නම් මේ ස්වභාව දාම තුල අපිට නෑ කියන්නේ කොහොමද අපි? එතකොට එහෙනම් අපි දැනගන්න ඕන දෙයක් තමයි පාෂාණ වලින් ඉපදිච්ච අපිට තියෙන බලපෑම් නැති කරන්න නම් යකඩ කෑල්ලකට අකුණු ගහනවා. අපි යකඩ කෑල්ලක් එල්ලන් හිටියොත් මොකද වෙන්නේ? අපිට අකුණක් ගහනවා. එහෙනම් යකඩ කෑල්ලකට අකුණක් ගන්නවා රත්තරන් වලට අකුණු ගහන්නේ නෑනේ. එහෙනම් අපි ලස්සන අලංකාරයට රත්තරන් දාන්නේ මොකද? ඒකේ ගුණයක් තියෙන හින්දානේ ඒකත් පාෂාණයෙම නේද? ලෝහ හැදෙන්නේ අපි අවසාන පාෂාණ වලින් මේ ෆිල්ටර් කරලා ගන්න. ඒ වගේ මැණික් වලිනුත් අපිට ওই යක්ෂ ප්‍රේත භූත කුණ්ඩාණ්ඩ හූනියම් බන්ධන කොඩිවින මේ තියෙන අපිට තියෙන බලපෑම් අපේ ශරීරයේ තියෙන දුබලතා රෝග නැති කරන්න මහා බලපෑමක් තියෙනවා. ලෝකේ ඇමරිකාවේ ජපානයේ වගේ රටවල් මාස 12ට මැණික් ගල් වර්ග 12ක් හඳුන්වා දීලා තියෙනවා. ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව ගත්තොත් එහෙම අපි කේන්දරේ එහෙම නැත්නම් අපි හඳහන කියන එක අපි බලුවාට පස්සේ අපිට ගොඩක් වෙලාවට ඒ බලන පුද්ගලයා ඉතින් පවසනවා මේ වෙලාවේ ඔබට මේ අපලේ තියෙනවා. එතකොට මෙන්න මේක මේ බෝධි පූජා කරන්න, මෙන්න මේ අහවල් දේවාලයට ගිහලා මේ පූජාව කරන්න. මේ වගේ කියන අතරතුරේදී ඊට පස්සේ කියනවා මේකට හරියනවා මෙන්න මේ වගේ මැණික් ගලක් දාපු මුද්දක් දාන්න. එහෙම නැත්නම් මෙන්න මේ යන්ත්‍රය දාන්න. හරිද? ගල් කතන්දරයට එනකොට තමයි ඔතනදී මේ පටලැවිල්ල වෙන්නේ. එතකොට ඔබතුමා කියන විදිහට දැන් අපිට කේන්දරයට අනුකූලව යම්කිසි පුද්ගලයෙක්ට නිශ්චිත ගලක් තියෙනවද? එහෙම නැත්නම් ඔබ කලින් කිව්වා මේ ඇමරිකාව වගේ රටවල් වල මාස 12ට ගල් 12ක් පාවිච්චි කරනවා කියලා. ඒතකොට එහෙම වුණොත් ලංකාවේ එක පුද්ගලෙක් ජීවිත කාලෙටම සමහරවිට අර හඳහනේ කියන විදිහට එක ගලක් තමයි පළඳින්නේ. ඒකට මේකේ වඩාත් දිශා මෙහෙමයි දැන් ඇත්තටම තත්ත්වයේ දැන් මේකේ මැණික් ගල වල ගැටලුවක් නැහැ. මැණික් පිළිබඳ විද්‍යාවක් විද්‍යාකාරයක් අපේ රටේ අමාත්‍යාංශ ආයතන හරහා ආනයන අපනයන ක්‍රියාවලියක් ආර්ථික වාසියක් මේ රජවරුන්ගේ ඔටුන වල පවා මැණික් පළඳගෙන එංගලන්තේ ඇමරිකාවේ ලොකු නායකයින් පවා පළඳන රජවරු පළඳගෙන තේරෙනවද රජකුමාර දැන් එංගලන්තේ අපි ගත්තොත් කිරුලේ පවා තියෙනවනේ මේක. අපි කාදිනල්තුමා පළඳින එක ගත්තත් කොයි අපි ආගමික නායකයෙක් ශාස්ත්‍රූයෙක් රජෙක් අපි වැඩිවම වුණේ අපි පන්සලක ගන්න අපි චෛත්‍ය මොනවද උඩම තියෙන්නේ ක්‍රිස්ටල්. ඔබ කියන්නේ ආගම් ભેදයක් නැහැ මේ පාෂාණ පැලදීමට කියන්නේ. පාෂාණ පැලදීම ආගම් ભેදයක් නෙමෙයි පාෂාණ පැලදීම අත්‍යවශ්‍යයි. ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ට හඳහන බලලා සේරම කරලා හඳහන බලන්න රුපියල් 100ක් තියාගන්න බැරි මිනිසුන්ට කොහොමද මැණික් ගලක් නියම කරන්නේ? ඒ හඳහන බලන කෙනා. අවසානට ඉතින් බෝ ගහකට ගිහිල්ලා වන්දනා කරලා වතුර ටිකක් දාලා මොන හරි පොඩි දේවල් ටිකක් දීලා කරගන්න මේක අරිනවා. මැණික් ගල පළඳින්න බෑ අධික මිලක් එනවනේ. හැබැයි මැණික් අධික මිලක් නෑ මේ පොළොවෙන් නිකන් ගරද්දි හම්බෙන දෙයක්. නමුත් මිනිස්සු විසින් මේකට අධික මිලක් නිර්මාණය කරගෙන තියෙනවානේ. මේ මැණික් මේක මේ අපේ රත්නදීප ලංකාදීප මේ මැණික් වලින් මුළු ලංකාවෙම මැණික් තියෙනවා පොළොවේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මැණික් ගල පළඳ ගන්න බෑ අධික මිලක් කියනවනේ. ඔබතුමා කියන්නේ එතකොට දැන් සාමාන්‍ය විදේශ රටක ඉන්න පුද්ගලෙක්ට වඩා පහසුවෙන් අපේ ලංකාවේ ඉන්න පුද්ගලෙක්ට මේ මැණික් ගලක් පළඳින අවස්ථාව තියෙනවා කියලාද කියන්නේ? අනිවාර්යයෙන්ම. රත්තරන් පැළඳීම තුලින් අපේ ශක්තිය අඩපණ වෙනවා ශරීරවල. රත්තරන් ආටෝපේට පළඳින දෙයක් සහ කාන්තාව හික්මවා ගැනීමට පළඳින දෙයක්. පිරිමියෙක් නම් ওই රිදී පැළඳීමෙන් හරි. නමුත් නවරත්න මුද්ද කියලා ඔය එහෙම මේ අහක දාන ගල් කෑලි පුච්චපු ගල් කෑලි ටිකක් එකතු කරලා ඕකට දාගෙන මේ රුපියල් 1000ක් විතර ගල් ටික වෙන්නේ. කෑලි කැපිච්ච ගල් කෑලි ටිකක් පුපුරුපු තැලිච්ච. ඕක දාගෙන කොහොමද මේ අර එක ගලකින් ගහන්න තියෙන එකට ගල් 9ක් ගහලා බලනවා මොකටද?
එකක් හරි වදී එකක් හරි වදී කියලා. ඉතින් කොහෙද වදින්නේ මේ චූටි මේ කරාඹුට යන අබෑටයක් සයිස් ගල් කැල්ටියක් පලඳලා කොහොමද මේ අපේ උප්පත්තියේ තියෙන මැග්නට් ෆී එක අපි ඇති කරගන්නේ? මේ චුම්බක ක්ෂේත්‍රය ඇති කරගන්නේ අපි. මොකද හાર્ඩ්නස් එක ඩයමන්ඩ් වල 10ක් තියෙනවා. ඒ වගේම අපි කොරන්ඩම් වල ඔය රූබින් බ්ලූ සෆායා වල පින්ක් සෆායා වල පත්මරාජ වල අපිට හાર્ඩ්නස් එක 9ක් තියෙනවා. ඒතර ක්‍රිස්ටල් වල ඊටත් අඩුයි. දැන් අපි ක්‍රිස්ටල්නේ අපි පලිගු කියලා අපි අකුණු ගහනවා වලක්ව ගන්න මේ ආරක්ෂාව සඳහා වලක්ව ගන්න අපි සියලුම චූඩමාණික කියලා මේ චෛත්‍ය වලට පළඳින්නේ. ඉතින් අකුණු වලින් බේරිලා විශ්වයේ තියෙන බලය නැති කරගන්න ලොකු චෛත්‍යෙට ලොකු මැණික් ගලක් දාන්න ගියොත් අමාරු සහ හම්බෙන්නේ නැති නිසා තමයි ඒ වගේ ඒවා පළඳින්නේ. මේ හાર્ඩ්නස් එක වැඩි, විශිෂ්ට ගුරුත්වය වැඩි. එහෙනම් මිනිසුන්ට පිස්සුද මෙච්චර මිලක් මේකට නියම කරලා තියෙන්නේ. ඉෂා බලන්න දැන් අපිට ඔය නවරත්න මුද්ද කියලා ඔය බොරු ඒවට අහු වෙන්න එපා මිනිස්සු. හඳහාන බලලා ඔය එක එක යක්ෂ ප්‍රේතය බුදුන් බන්ධන කපන්න දෙයක් නැහැ. බන්ධන කපන්න ඕනේ නැහැ. ඔය කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. මිනිසුන්ට ඔය හඳහාන සත්‍යයක්. වෙලාව බලන එක සත්‍යයක්. එතකොට ඔබතුමා මේ අදහස් කරන්නේ හඳහානට අනුව දැන් කෙනෙක් බලලා ඔයාට හරියන්න වෙන්න මේ වගේ කාකනිලක් සහිත නැත්තම් පුෂ්පරාජ මේ වගේ විවිධ ගලක් කියනවා මේ නියම කරන වෙන්න මේක අඩංගු මුද්දක් පළඳින්න. නැත්නම් වෙන මොකක් හරි පෙන්ඩන්ට් එකක් හරි දාලා පළඳින්න කියන. එතකොට එහෙම අවශ්‍යතාවයක් නැහැ. දෘಢතාවයෙන් ඉහළ පාෂාණයක් පැලඳුනොත් ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලාද කියන්නේ? ඔතී මේ ලෝක ගෝලයේ තුල තියෙන හાર્ඩ්නස් එකෙන් ඉහළම ඩයමන්ඩ් පළඳිනවා ධන කුවේරයෝ. ඊට පල්ලෙහින් අපේ ලංකාවේ ඩයමන්ඩ් හම්බෙන්නේ නැහනේ අඩුයිනේ. එතකොට අපේ ලංකාවේ හම්බෙන දේවල්නේ අපිට මොනවද කොරන්ඩම් කුලේ සෆාය වර්ග. අපිට මොනවද වැදගත්ම සෆාය? හાર્ඩ්නස් එක 9ට තියෙන. ඉතින් 10 තියෙන ඩයමන්ඩ් පස්සේ අපි දුවන්න ඕනේ නැහැ. දෙවනුවට තියෙනවනේ අපිට. කොරන්ඩම් කුලේ සෆාය වර්ග මොනවාද? බ්ලූ සෆායා, රූබි, පත්මරාජ, පුෂ්පරාග. අපි එතනිනුත් අපිට වැදගත් මොනවාද? අපි බ්ලූ සෆායා කෑල්ලකටත් වඩා අපිට ඉහළින්ම තියෙන රූබි. රූබි කියලා නමුත් දානවා ඇමරිකාවේ එංගලන්තේ ළමයිට. ඇයි රූබි කියලා නමක් දාන්නේ? කියන්නේ රූබි වල ක්‍රෝමියම් කියන ද්‍රව්‍ය අන්තර්ගත. බොහොම සංවේදී, ශරීරයට හිතකාමී. ඔය යක්ෂ ප්‍රේත හූනියම් බන්ධන කොඩිවින කිසි දෙයක් ළඟා වෙන්නේ නැහැ. කිසිම ග්‍රහ දෝෂයක් එන්නේ නැහැ. ඔය පොඩි එහෙම 7-5කට වැඩ නැති පොඩි ගල් කැලි එකතු කරනකොට කෙලින්ම දාන්නකො රූබි කැරට් 3-4ක ගලක්. බොහොම මේ ලංකාවේ ඕන තරම් හම්බෙනවනේ. ඇති තරම් හම්බෙනවනේ. මේවා මේ සල්ලි තියෙන මිනිස්සු ඕක එකතු කර අඩුවට අරගෙන හංගගෙන වෙළඳපොලේ අධික මිලක් බවට මේක පත් කරලා තියෙනවා. අපිට මේ මියන්මාර් වගේ තියෙන පරවිරෙට් කියන මේ අපි මේ රතු පාට මේ උපේට දාන්න නෙමෙයි. අපේ ආරක්ෂාවෙන් දාගමුකෝ රූබි කෑල්ල. දාමගම කියන විදිහට ওই වගේ පාෂාණ පැලඳලා සාර්ථකත්වයට පත් වුණ පුද්ගලයා අපිට මේ ඉන්නවද මේ සමාජය දැක ගන්න? උදාහරණ තියෙනවා. ඉෂා මොකටද අපි ආයෙ හොයන්නේ? එංගලන්තේ රජ පරම්පරාවේ රජ කිරුළෙම තියෙන්නේ මොනවාද? රූබිනේ. ඒවා මේ ලස්සන්ට පළඳින ඒවා නෙමෙයි. ලස්සනට පළඳින්න. එහෙනම් ඉතින් මෙච්චර වටිනවා මැණික් ගල් ලස්සනට පළඳින්න ඒ මිනිස්සු මොකටද ඔටුන්නකට රජ කිරුළකට මේක පළඳින්නේ මේ ලස්සනට මැණික් ගල් දාන්නේ? එහෙනම් ඉතින් රත්තරන් වලින් හදලා උපදාන්න තිබ්බනේ වෙන දේවල් වලින්. ඇයි මැණික් ගලම උපදාන්නේ? ඇයි මේ මැණික් ගරන්නේ මෙච්චර අතීතේ ඉඳන්? ඇයි මේ රටේ දිවිච්ච මැණික් ආභරණ අරන් ගියා කියලා ඇයි මේ කතන්දර කියන්නේ? එතකොට ඔබතුමා මේ කියන්නේ ඒ විෂය පිළිබඳව විදේශිකයන් පවා දැනගෙන හිටියා. දැනගෙන හිටපු නිසා ඉතින් මුලින්ම මේ ලංකාව වගේ රාජ්‍යයන් ආක්‍රමණය කළා මේවා තියෙන මැණික් අරන් ගියේ මොකටද? එහෙනම් මේ තිරි එහෙනම් කළුගල් කඩුවකට සිගියේ ගලවගෙන අරන් යන්න තිබුණානේ. එහෙනම් මේ කළුගල් අරන් යන්න තිබුණානේ. එහෙනම් මොකටද මේ මැණික් පාෂාණේ මෙච්චර හාරගෙන නැව් පිටින් පටවගෙන ගියා කියලා මේ කතන්දර දැන් රේල් පාරවල් හදලා මොනවාද තේගේන්නද රේල් පාරවල් හදුවේ? මේ පාෂාණ මේ වටිනාකමක් තියෙන දේවල් මේකෙන් උදුරගෙන ගියානේ. ඒවා උදුරගෙන ගිහිල්ලා මේ පාෂාණ මේ දේවල් වලින් ගත්ත වැඩ කටයුතු කොච්චරද? අද එක්ස්රේ මැෂින් එකක් වැඩ කරන්න ඕන කරන්නේ මොනවද? පාෂාණ මේ ද්‍රව්‍යනේ. පාෂාණ නැතුව කොතනද ස්ටාර්ට් එකක් තියෙන්නේ? දැන් ওই නිස්සාරණය කරන පරමාණු බෝම්බයක් හදන්නත් පාෂාණ මේ ද්‍රව්‍ය නිස්සාරණය රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කරලානේ. ඒතර මේ සියලු දේ නිර්ණායක අරන් තියෙන රත්තරන් කියන්නේ මොනවද? එහෙනම් රත්තරන් අහකට විසි කරන්න පුළුවන් දෙයක්ද? ඇයි මේ විලඳපොළ තීරණේ රත්තරාවුනේ? එහෙනම් කොහොමද ආකර්ෂණ විකර්ෂණ නැත්නම් ඇයි මේ මේ වගේ ගුණයක් අගුණයක් නැත්නම් ඇයි මේ ලෝකේ ඇමරිකාවට හොඳ අමාරුවක් තියනවද මේ මාස 12කට ගල් 12ක මේ මිනිස්සු පළඳින්න? දැන් රත්තරන් වලට වැඩිය වටිනවා මට මේ රත්තරන් කොහෙද වටින්නේ? මැණික් ගලනේ වටින්නේ. ඉතින් මැණික් ගල වටිනකොට අපේ ලංකාවේ මිනිස්සුන්ට මේක උගස් තියන්න බෑ. උගස් තියන්න බැරි හින්දා මැණික් ගන්නෑ. අයියා මැණික් වල මිලත් එක්ක හැප්පෙන්න බෑ. අරක පවුමක් ගද්දී ලස්ස දැන් අද මිලට ලස්ස 3ක් දීලා පවුමක් ගද්දී
අරකේ කැරට් එකක්. ඒ කියන්නේ ග්‍රෑම් එකකින් 5න් පංගුවක් ගන්න පුළුවන් ලක්ෂ 3ක් විතර වෙනවා. ඒතර කැරට් එකකින් මේක පළඳලා වැඩක් නැහැ. කැරට් එක කියන්නේ පරිප්පෑටයකටත් වඩා කුඩායි. ඒතර පරිප්පෑටයක් එල්ල ගන්නවා වෙනකොට පවුමක් එල්ල ගන්නවා මිනිස්සු. අනික උගස් තියන්න ලේසියි. හැබැයි ලංකාවේ ඕන තරම් පොළවේ හම්බෙන ඒවා දැන් මම අද ගෙනල්ලා තියෙනවා. ඒ වගේ මැණික් සම්බන්ධව ලක්දෙරණ මැණික් ආයතනයේ සිලෝම් මැණික් ආයතනයේ මහත්මියව ගෙන්නලා තියෙනවා රත්නපුරේ. ඒ මහත්මිය දැන් අද ඒ ගල් ටික උඩ ගෙනල්ලා තියෙනවා මේ වැඩසටහනට එනවා කියපු නිසා නැත්තම් මේක ඒ උපකරණ ටිකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔබතුමාලට බලාගත්ත හැකි මැණික් නැතුව නෙමෙයි මැණික් හම්බ වෙනවා. රූබි හම්බ වෙනවා. හැබැයි මේ රූබි ගබඩා කරගෙන මේවා විදේශ රටවලට පටවනවා. අපිට බොහොම අඩු මිලකට දෙන්න පුළුවන් ගන්න පුළුවන් ආයතන තියෙනවා. පිළිගත් ලයිසන් එකක් දෙන ආයතනයක් තියෙනවා. මැණික් ගාට ඇයි ලයිසන් එකක් දෙන්නේ? ඇයි බලපත්‍රයක් දෙන්නේ? මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙත් ඒක තමයි. දැන් කොහොමද කෙනෙක් හරියටම විශ්වාස කරන්නේ මේ මොකද අපි දන්නා මේ ව්‍යාපාර ලෝකයේ විවිධ වංචා තියෙනවා. ඉතින් මේ මැණික් ගල් වලට වංචාවක් නැත්තම් වෙන්නේ නැත්තම් ඒක මාර පුදුමයිනේ. දැන් කොහොමද අපි කෙනෙක් මිලදී ගැනීමකට යනවා? මේ මැණික් ගලක් ඕනම තැනකට කෙනෙකුට හાર્ඩ්නස් මැෂින් එක තියලා පෙන්නන්න කිව්වම හાર્ඩ්නස් එක 9ට යන මැෂින් තියෙනවා. මම පෙන්නන්නම් මේ මැෂින් එක. ඒ වගේ පෙන්නන්න පුළුවන්. ඒ වගේම මේකේ අදාළ කෙමිකල් රසායනික ද්‍රව්‍ය අදාළද කියලා බලන්න පුළුවන් ටෝච් වර්ග තියෙනවා. UV කිරණ පරීක්ෂාව වගේ දේවල් තියෙනවා. ඒ වගේම තව එතනින් එහාට ගියාම මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ බලපත්‍රයක් ගන්න පුළුවන්. බලපත්‍රලාභී මැණික් ගලක් ගත්තාම මේ ප්‍රශ්න මොකුත් නැහැ. ඒ වගේම ඒකේ ලියාපදිංචි ලෝකේ ජාත්‍යන්තර මැණික් ආයතන වල ලියාපදිංචි වෙච්ච ලංකාවේ තියෙන නියෝජිත ආයතන තියෙනවා. බලපත්‍රයක් ඇතුව මැණික් ගල මිලදී ගත්තාම ඉවරයි විශ්වාසවන්තව. ඉතින් දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට මැණික් ගලක්වත් ගන්න බැරුව ඉන්නකොට ඔය මැෂින් අරන් ඕවා චෙක් කරන්න යන්න බෑනේ. දැන් ඔය කියන ආයතනවල පහසුකම තියනවාද? ආයතනවල තියාගන්නේ නැහැ හොර වැඩ කරන්න හින්දා. හැබැයි පිළිගත් ආයතනවල මේවට උපකරණ තියෙනවා. ඉතින් සින්තටික් ගල් තියෙනවා. දැන් වාහන වල සින්තටික් ඔයිල් දානවා. ඔව්. හැබැයි සින්තටික් රූබිත් තියෙනවා. ඉතින් සින්තටික් කියන්නේ කෘතිමව විද්‍යාගාරයක් තුල ඒ ද්‍රව්‍යම දාලා හදපුවා. ඒවා පැලඳුවා කියලා අප්සෙට් එකකුත් වැරද්දකුත් නැහැ. බ්ලූ සෆයර් තියෙනවා. හැබැයි අර මූල ද්‍රව්‍යෙම තියෙනවා. ඒ කියන්නේ අර නැචරල් ගලකින්ම ගන්න දේ ඔව් ඉතින් දැන් වාහනයකට ඔයිල් දානවා සින්තටික් ඔයිල්. එන්ජිමට. අපි නැචරල් ඔයිලුත් දානවා. ඒතකොට අපි කෘතිමව හදපු මැණික් ගලෙත් ඒ කිමිකල් රසායනික ද්‍රව්‍යම තමයි තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අරක නැචරල් කියලා ඉන්නේ නෑ මැණික් පරීක්ෂණාගාරයේදී. ඒකේ ඉන්නේ සින්තටික්. ප්‍රතිඵලය එකයි. ගුණාත්මක භාවය එකයි. නමුත් මිනිසුගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. අපි ස්වභාවික දේම තමයි ඕනේ කියලා. එතකොට මේ තවත් ගල් පුච්චලා මේවා විනාශ කරලා ඒ කියන්නේ දැන් ගලක් නියම මැණික් ගලක් බවට එන්න කලින් ඒ ක්‍රියාවලිය ඇන හිටියට පස්සේ අපි ඒකට කියනවා ගෙවුඩ වගේ. ගෙවුඩ. ඒතර ගෙවුඩ වල තව හීට් එක අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට කරනවා හීට් ට්‍රීට්මන්ට් එකක්. ඒක හීට් කරලා ඉවරලා අපි කොහොමනම් මැණික් ගලකට ට්‍රීට්මන්ට් කරලා තමයි ගලක් හදලා ගන්නෙ. ට්‍රීට්මන්ට් එකක් නොකර ඒක ප්‍රතිකාරයක් නොකර ගන්න බෑ. නමුත් හීට් කරපුවාම ගලේ තියෙන ක්වොලිටිය වෙනස් වෙනවා නෙමෙයි ගලේ වර්ණය වගේ දේවල් තවත් දේවල් එකතු වීමක් වෙන්නේ අනවශ්‍ය දේවල් අයින් වෙලා. ඒ නිසා ක්වොලිටිය රැකෙනවා ගලේ. නමුත් බොහෝ දෙනා අතර විශ්වාසය දෙන්නේ මේ පුච්චපු ගල් කියලා ඒක ටිකක් අර නෑ ඉතින් පුච්චපු ගල කියන එක මොකද ගෙවුඩ මිල අඩුයිනේ. සාමාන්‍ය ගොඩක් වෙලාවට අපල සඳහා පාවිච්චි කරනකොට ගොඩක් නෑ ඉතින් මේ එහෙම පුච්චපු ගල් නම් ගන්න එපා තමයි ගලේ තියෙන ගුණාත්මකභාවය නැති වෙලා යනවා කියන්නේ. මෙහෙමයි ඒක නොදන්නකමට කියන කතාවක්. ගලෙන් එන ප්‍රතිඵලේ හරි. නමුත් ගලේ තියෙන මාකට් වැලියු එක අඩු වෙනවා. මොකද ස්වභාවිකවම හැදිච්ච දෙයි. අර බබෙකුයි නල බබෙකුයි වගේ. එකම බබා හැබැයි සිස්ටම් එක වෙනස්නේ. අම්මයි තාත්තයි එකතු වෙලා හැදෙන බබයි අම්මගේ තාත්තගේ මූලද්‍රව්‍ය මොන හරි කොටස් කරන පරීක්ෂණ නලයක් තුල හදන බබයි වගේ වැඩක් තමයි. ඉතින් අර වටිනාකමේ පොඩි මානසික දුර්වලකමක් මානසික ගැටලුවක් අපිට මේකේ තියෙනවා ඉෂා. එතකොට දැන් අර කිව්වා වගේ දැන් ඔබතුමා මම කලින් ප්‍රශ්නේදී අහනකොට උදාහරණයක් විදිහට ගෙනාවේ මේ රජ පවුල් වල පළඳිනවා කියලා. අපේ ලංකාවේ මේ වෙද්දී බහුතරයක් ඔය වගේ දැන් මුදල් තියෙන පිරිස ඉන්නවනේ. එතකොට ඒ වගේ ඔබතුමා දැනුවත් පිරිස් ඉන්නවද මේ පැලඳලා සාර්ථකත්වයට පත් වෙච්ච අය? අපි පවා පළඳිනවා 100%යි. ඇයි හැමෝම මෙච්චර මිලක් දීලා ඔක ගන්නෙ ඇයි? දැන් මේ එහෙනම් කළුවා ලෝඩ් එක ගෙනින් බා ගන්නවනේ. ඇයි මේ ලක්ෂ කෝටි ගණන් දීලා පොඩි ගල් කෑල්ලක් ගෙනින්ලා පළඳින්න ගුණයක් අගුණයක් මැණික් සංස්ථාවක් ඇයි? මේකට වෙනම විද්‍යා වෙනම උපාධිය ඇයි මේ? ඇයි මේකට උපාධිය මොකටද? මේකට විශ්වවිද්‍යාලයක් ඇයි මේ? මේකට ඇයි සහතිකයක් ඇයි? මේකට වෙනම ට්‍රීට්මන්ට් ලැබ් සිස්ටම් එකක් මොකටද එහෙනම් මේක අගුණයක් තියෙනවනම් අගුණයක් තියෙන මේ කළුගල් වලට එහෙම ලැබ් එකක් තියෙනවද ඈ භූ විද්‍යාව කැණීම් අමාත්‍යාංශයේ ලයිසන් එක දීලා ඕන තරම් කඩාගෙන ඉන්නවා කොහෙද එහෙම දෙන්නේ බලපත්‍ර ගාස්තුවක් ඇයි මේකට අය කරන්නේ කැණීම් බලපත්‍ර ගාස්තුවක් ඇයි අය කරන්නේ මේ
මේක වැටිව් වලිව් එකක් තියෙන නිසානේ මේක. ඔහේ හාරන්න දෙන්නේ නැහනේ මේක කාටවත්. ගරන්න දෙන්නේ නැහනේ. විකුණන්න දෙන්නේ නැහනේ. මේක වෙනම උපදාන්න ඕනේ, කට් ඇන්ඩ් පොලිෂ් කරන්න ඕනේ. මේක කොච්චර ක්‍රියාවලියක් තියෙනවද මේකේ? හරිද ඔබතුමා දැන් මේ අපිට පැහැදිලි කරපු කාරණා පිළිබඳව අපිට සාක්ෂිත් එක්ක මම හිතන ඔබතුමා අද ගෙනල්ලා තියෙන පාෂාණ කීපය අපිට ඒක බලන්න පුළුවන්ද සහ මේකේ කොහොමද ගුණාත්මක භාවය හරියටම තහවුරු කරගන්නේ කියලා අනිවාර්යයෙන් මිෂා මම කියන්නේ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙහෙමයි. මේවා බලන්න කලින් ඔය එක එක පොඩි පොඩි වැඩක් නැති ගල් වර්ග පළදින එක නතර කරලා ලංකාවේ මිල අඩුවට මැණික් ගන්න පුළුවන් ආයතන වලට ගිහිල්ලා කොහේ හරි හොඳ ආයතනයකට අද හොඳ රූබි කෑල්ලක් පළඳ ගත්තා නම් හොඳ රූබි කෑල්ලක් පළඳ ගත්තා නම් කැරට් 2-3ක රුපියල් 50000ක් වෙයි කැරට් 3-4ක ගලා. හොඳ පෙන්ඩන් එකක් හදලා පපුවට වදින්න පළඳ ගත්තා නම් යක්ෂ ප්‍රේත භූත ග්‍රහාපල දෝෂ ඔය ග්‍රහ දෝෂ අර දෝෂ කුසල් අකුසල් කියනවා සේරම අපිට වහින වෙලාවට කුඩයක් ඉහළුවා වගේ වැස්ස තියෙනකොට කුඩයක් ඉහළගෙන යනවා වගේ අපි ආවරණයක් කරන අපේ ගමන යන්න පුළුවන්. තේරෙනවද? කර්මය කියන දේෙන් ආවරණය වෙන්නනේ තියෙන්නේ කර්මය. කර්මය නැති කරගන්න නෙමෙයි ආවරණය කරගන්න තියෙන්නේ. ඒකට ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ දැන් යක්ෂ ප්‍රේතයින්ට ගාථා හදලා තියෙනවා. ජේසුස්වාමි දරුවන්ගේ දේවල් තියෙනවා. පිනපව කියලා තියක් තියෙනවා. මේවා සත්‍යනේ. ඉතින් පරිසන්දීම කියන්නේ මොකද්ද අපි? තෙමි තෙමි යනවා වෙනකොට කුඩයක් අරන් යනවා. හැබැයි වැස්ස නතර වෙන්නේ නැහැ. පරිසන්දීම නතර වෙලා නෙමෙයි. වෙනස කර දෙන මොකද්ද? වහිනවා. තෙමෙනවා. හැබැයි තෙමෙන එක අපි ආවරණය කරගෙන ගමනක් යන්න අපිට මේ තියෙන කර්මයෙන් පොඩ්ඩක් මිදෙන්න සියලුම දේවල් විකර්ෂණය කරලා අවශ්‍ය දේවල් ලං කරගන්න මම කියන්නේ රූබි කෑල්ලක් පළදින්න. හොඳයි. අපිට එතකොට අද දවසේදී මේ ඔබතුමා රෙකමන්ඩ් කරන ස්ථාන කීපයක් පිළිබඳව කිව්වා. ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා මේ ස්ථානයේ අඩු බහන්නත් එක්කලා ඊටම මිල අධික බොහොම පරිස්සමෙන් මේවා මෙතෙන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඒ පිළිබඳව පරීක්ෂා කරමු. අපිට පොඩ්ඩක් පෙන්වන්නත් පුළුවන් දේවල් අර ඔබ කිව්වා වගේ දෘಢතාවයන් පරීක්ෂා කරගන්න කොහොමද මේ දේවල්. හොඳයි. අපි එහෙනම් තැනට කියලා බලමු කොහොමද මේ කියන කතා ඇත්තද කියලා. ඇත්තද කියලා. මේකෙදි අපිට දැන් මේවා මේ උපකරණ වලින් පරීක්ෂා කරලා පෙන්වන්න කොහොමද අඳුනගන්නේ කියලා හෙව්වනේ. ඒතර අපිට බලපත්‍රයක් මගින් අඳුනගන්න පුළුවන්. ඔව්. මේ බලපත්‍රය නේද? මේ බලපත්‍රය තුල මේකේ තියෙනවා natural corundum heated unheated blue sapphire කියන එක මේකේ තියෙනවා බලපත්‍රය. ඒතර මේ සහතිකේ නිකුත් කරන්නේ කොහෙන්ද ඔක? මේක මේ මැණික් සංස්ථා කියන්නේ ස්වර්ණාභරණ හා මැණික් සංස්ථාවේ මේ රාජ්‍ය ලාංඡන හිමි බලපත්‍රය තියෙනවා. මේකේ සියලුම තියෙනවා. ඒ වගේම පෞද්ගලික ආයතනත් ගණනාවක් තියෙනවා. ජාත්‍යන්තර මැණික් සංස්ථාවේ ඉපදෙන්නේ මේක විශේෂඥ විද්‍යාඥයින්ගේ අතින් තමයි ඒ අවසරය ලත් ආයතන ගෙමෝ ලැබ් කියලා දැන් මේ මහත්මිය අරන් තියෙන ගණනාවක් තියෙනවා. ඔය GL ඒ වගේ මේ බලපත්‍ර නිකුත් කරන ආයතන මේ බලපත්‍රයක් එක ගත්තට පස්සේ ප්‍රශ්නයක් නැහැ. මේක බොහොම මේ පරීක්ෂණයට භාජනය වෙන්නේ. ඒ වගේම දැන් මේ තියෙන්නේ ඒකේ ටෝච් එක මැණික් චෙක් කරන මේ තියෙන්නේ මැණික් ගලේ හાર્ඩ්නස් එක ගැන අපි කතා කරන්නේ. ඔව්. ඒතර ඩයමන්ඩ් වල 10යි. හරි. ඊළඟට 9යි කොරන්ඩම් වල. ඔව්. සෆායර් වල එහෙම. ඒ වගේ දැන් මේ පල්ලහැට යද්දි ක්‍රිස්ටල් වල තවත් අඩුයි. එහෙම මේකේ හાર્ඩ්නස් එක මත තමයි මේකේ වැලියු එක අපිට ඒක පරීක්ෂා කරන්න පුළුවන්ද? මේ පොඩ්ඩක් පරීක්ෂා කරන්න අපිට පෙන්වන්නකෝ බලන්න. ඉෂා ඇහුව විදිහට කොහොමද මේවා පරීක්ෂා කරන්නේ, චෙක් කරන්නේ, මේකේ හાર્ඩ්නස් එක කොහොමද කියන එක මේ තියෙන්නේ අපි ඒකේ මේ හાર્ඩ්නස් එක බලන පහසුම මැෂින් එක. හරි. මේක මේ අපි තියලා අපි මෙතන මේකේ ආලෝකය පත් වෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකෙදී මේ මැෂින් එක පාවිච්චි කරන්න ඕන කෙනෙකුට මේ මැෂින් එක ලොකු ගාණක් නෑ. මේක රුපියල් 4500යි මේ මැෂින් එක. ඔව්. ඉතින් මේක මිලදී අරගෙන Tamanට මේ Tamanගේ වත්තේ තියෙන ගලක් හරි මේකෙන් පරීක්ෂා කරමුලා මේක මහ ලොකු ගැටලුවක් තියෙන දෙයක් නෙමෙයි. ආ දැන් මේකේ ලයිට් එක පත් වුණා. අපිට අස මේ පැත්තේ මෙතන අත තියන්න තියෙනවා. මෙහෙම අත තියලා අරගෙන අපි දැන් බලනවා අපි ගන්නවා මේක පින්ක් සෆායර් එකක්. හොඳ. දැන් මේක බලපුවාම ඕම් පින්ක් සෆායර් මේ දැන් ඕම් හાર્ඩ්නස් එක 9ට යනවා. ඔය ඉහළ මගේට යනවා. ඉහළ මගේට යනවා. ඩයමන්ඩ් වල 10. 10. මේක අපි දැන් මේක පින්ක් සෆායර්. දැන් මේ තියෙන්නේ අර බ්ලූ සෆායර්. දැන් මේක මේ බ්ලූ සෆායර් වල ඒකේ තාර්නස් එක යනවා. මේ තියෙන්නේ බ්ලූ සෆායර්. දැන් මේ තියෙන්නේ ගෝමේද. ගෝමේද කියන්නේ ගානට්ස්. ඔය 6යි. ඒකේ හાર્ඩ්නස් එක අඩුයි. මේ වගේ එක එක කෑලි පළඳලා තමයි මිනිස්සු මේ බලන්නේ. මේ තියෙන්නේ පත්මරාජ. ඔව්. කොහොමද ඒක? ඉහළ මගයක් තියෙනවා. ඉහළ මගයක්. දැන් මේ තියෙන්නේ මේ බ්ලූ සෆායර්. මේ කෝටි ගණන් වටින ගල් වර්ග. මේ තියෙන්නේ අර ඇහුවේ පුච්චනවා කියන්නේ මොනවද කියලා මේ තියෙන්නේ ගෙවුඩ කෑල්ල. ඔය තියෙන ගෙවුඩ කෑල්ල ඔය හાર્ඩ්නස් එක
9ට යනවා. නමුත් දැන් මේක පුච්චලා අපිට නිල් මැණිකක් බවට, ඒ කියන්නේ මේ මැණිකක් බවට පත් කරන්න පුළුවන්. ඔව්. දැන් මේ තියෙන්නේ ඇත්තටම මේ පුච්චපු ගලක්. ඔයා කියන. ඔව්. ඒතර මේ තියෙන්නේ බ්ලූ සෆායර් පුච්චපු ගලක්. මේ තියෙන්නේ ඔය ඒ හાર્ඩ්නස් එකම පෙන්නනවා. ඔව්. ඒ කියන්නේ පිච්චුවත් ඒ හાર્ඩ්නස් එකේ හાર્ඩ්නස් එකේ අඩුවක් වෙන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ පුච්චන්න තියෙන ගලක්. මේ මට පොඩ්ඩක් කියන්න ඔබතුමා පුච්චනවයි කියන එකෙන් අදහස් කරන්නේ උපදැමීමද නෑ උපදැමීමනේ මේ ගල නියම උෂ්ණත්වය දක්වා සෙල්සියස් අංශක 1900කට. ඔව්. කියන්නේ බොහොම අධික උෂ්ණත්වයක්නේ. 1900 පයින්ඩ මේක රත් වුනහම තමයි හීට් වෙලා ලෝදිය කඳු වලින් හැදුනහම තමයි මේ ගලක් මේ වර්ග වලට හැදෙන්නේ. ඒකට රසායනික ද්‍රව්‍ය ඇලුමිනියම්, යකඩ, ක්‍රෝමියම් වගේ ලෝහ අන්තර්ගත වුණා තමයි මේක බ්ලූ සෆායර් කියයි, පින්ක් සෆායර් කියයි හැම වර්ග ඇති වෙන්නේ. එතකොට අපිට දැන් මේ පින්ක් සෆායර් ඇති වෙන්න මේකට ක්‍රෝමියම් අන්තර්ගත වෙලා තියෙනවා කියන්නකො. ඒතර රූබි කියන්නේ දැන් මේ තියෙන්නේ රූබි. දැන් මේක අඳුන ගන්න පුළුවන් ඕන් දැන් ක්‍රෝමියම් කියන්නේ මොනවද? මේ ලෝහය අඳුන ගන්න ක්‍රමය අර හાર્ඩ්නස් එක වගේම. හරි. දැන් ඕන් අපි දැන් මේකේ ලයිට් එක පොඩ්ඩක් වැඩි. අපි ලයිට් එක පොඩ්ඩක් එළිය වැඩි පොඩ්ඩක් අඩු කරා නම් ඕන් දැන් අපිට මේකේ දැන් මේන් පේනවනේ ක්‍රෝමියම් කියන ලෝහය. මේ කොහොමද එළිය? දැන් මේ ලයිට් එළිය නැතුවම නිකන් ටෝච් එකට මේ නිකන් එළියට. මේ තේරෙනවද? දැන් මේන් අපි අර ක්‍රෝමියම් තියෙනවා නම් මේන් වෙනවා ඔය. මේ තියෙන්නේ හොඳ රූබි කෑල්ල. ඒ UV කිරණක් තමයි වෙන්නේ. UV කිරණ. ඒතකොට මේ වගේ කිරණ ලෝහමේ දේවල් මම හිතන්නේ මේක කැමරාවට මම හිතන්නේ දිස් වෙන්නේ නැහැ. නමුත් අපිට දැක්කහම පැහැදිලිවම පේනවා දැන් මම දැක්ක මේ පාෂානේ. ඔව්. ඒ UV ලයිට් එක අල්ලනකොට UV ලයිට් එකට මේකේ මේ තියෙනවා අභ්‍යන්තරයේ එක අඩුයි. නමුත් මේකෙත් එහෙම අන්තර්ගත අපිට මේ ලයිට් එකක් නිල් පාටට පත් වෙනවා වගේ පේනවා. වෙනම පේන්නනවා. දැන් මේ තියෙන මේ ගලේ මේ තියෙන්නේ හොඳට මේක බලා ගන්න. මම හිතන්නේ අපි තවත් ආලෝකය අඩු කරගන්න පුළුවන් වුණොත් ඒක හොඳට පැහැදිලි. මේ ගලේ පේන හැටි මේ. එතකොට ඒ කියන්නේ කොච්චර දැන් මේ ගල මේක නිකන් ටෝච් එළියට මේ පාට ඔය. එතකොට අපිට දැන් මේ වගේ රූබි කෑල්ල පළඳිනවා නම් කොච්චර වටිනවද මේ? තව මේ ඇවිල්ලා තියෙන හැඩේ බලන්න. ඒ ගලක හැඩේ ඔය. තේරුණාද? මේ ගලක් පිහිටීමේ හැඩේ. ලස්සන. මේ තව මොකුත් කට් ඇන්ඩ් පොලිෂ් නොකරපුවා. දැන් මේ ගියනේ බ්ලූ සෆායර් වල කට් ඇන්ඩ් පොලිෂ් කරපු බ්ලූ සෆායර් එකක් ඔය. දැන් මේ තියෙන්නේ මේ මැණික් දාලා නිෂ්පාදනය කරලා දෙම ආයතනයේ ආභරණ. මේ තියෙන බොහොම ලස්සන අලංකාර ආභරණ තියෙනවා. ඉතින් දැන් මේ වගේ ඒවා පළඳලා මේ විදිහට පෙන්ඩන් එකක්. දැන් මේ තියෙන්නේ සිට්‍රින් වගේ වගේ හදපු පෙන්ඩන්. ඉතින් මේ කෑලි වර්ග වෙනකොට මම නම් අනුමත කරන්නේ ඔව්. කෙලින්ම රූබි. හાર્ඩ්නස් එක වැඩිම, ලෝකේ වැඩිම, රජ උටුණු වල දාන බොහොම දෙවිවරු පවා පළඳින ආභරණ වල දාන රූබි කෑල්ල. කෙලින්ම මේ වගේ රූබි වලින් හදන එහෙම නැත්නම් කෙලින්ම මේ වගේ මේ ආභරණ වලට දාන්න පුළුවන් ගල. දැන් මේ ආයතනයේ මිල කරලා තියෙනවා බොහොම අඩුවට. දැන් මේ තියෙන්නේ කුඩා බ්ලූ සෆායර් කෑල්ලක් දාපු පෙන්ඩන් එකක්. මේ තියෙන්නේ පොඩි පෙන්ඩන් එකක්. ඔය. ඒක පොඩි වුණාට ප්‍රශ්නයක් නැහැ මේ පෙන්ඩන් එක. මේ පෙන්ඩන් එක රුපියල් 12000යි. බ්ලූ සෆායර් දාලා. ඉතින් නමුත් ඉතින් පළඳින්න බැරුව නෙමෙයි. ඒ කියන්නේ හાર્ඩ්නස් එක 9ටම යන 9ටම යන. ඉතින් රුපියල් 10000කට විතර මැණික් ගලක් පළඳින්න පුළුවන්. රත්තරන් කැල්ලක් පළඳිනවට වඩා මේ පාෂාණයක් පළඳින එක හොඳයි කියලා. අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ආයතනයේ විසින් මේ මිලදී ගන්න ඕන මැණික් ගලක් එයාලා නැවත ඔයාට තියලා මුදලක් අපහු ණයට මුදලක් ගන්න පුළුවන්. විකුණන්න පුළුවන්. ඒක තමයි මේ ආයතනයේ තියෙන ලක්දරන ජෙම් ආයතනයේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ අපි රත්තරන් භාණ්ඩයක් උකස් කරනවා හා සමානව මැණික් ගලක් මේ ආයතනෙන් ගන්න සියලුම මැණික් හෝ ආභරණයක් නැවත ඒ ආයතනයේට අපි නිකන් වචනිකව උගස් කරන්න පුළුවන්. හරි. තේරුණාද? අපේට තියලා මුදලක් ගන්න පුළුවන්. ඒකට ඒක ගොඩ වාසියක් නේ මිනිසුන්ට. ආභරණයක් පවා එහෙම කරන්න පුළුවන්. ඉතින් කෙලීම මේ දැන් රත්තරන් වලින් හදනවට වඩා ඇත්තටම මැණික් ගල පළඳින්න ඕනේ. අපි මැණික් ගල පළඳින්න අවශ්‍යම ඉෂා මේ 5 ලෝහ වර්ග. කියන්නේ ලෝහ වර්ග ගණනාවක් එකතුවක්නේ අපි දැන් යන්ත්‍රයක් උනක් දාන්නේ එහෙමනේ. පිත්තල, තඹ ඒ වගේ ලෝහයකින් පළඳින එක හොඳයි රත්තරන් වලින් පළඳිනවට වඩා. මොකද ඒ වගේ ඒකෙන් අපි කරන්ට් එක අපි සන්නායක සුසන්නායක කියලා තියෙනවනේ. අපිට අඩු මිලට සන්නායකයක් යොදා ගැනීම අවශ්‍යයි. අනිවාර්යයෙන්. මොකද සන්නායකයක් තුලින් මේ තාප තරංග හෝ ධ්වනි තරංග හෝ
අපිට මේ තියෙන විශ්ව ශක්තිය මොන හරි දෙයක් මේකට ගන්න පුළුවන්. හැබැයි මැණික් කියන එක අද උගස් තියන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. විකුණන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ගුණාත්මක දෙයක්, පරීක්ෂණාත්මක දෙයක්. මේකේ පිඟම මේ හැම ගලකම පිඟ මාක්ස් එකක් වගේ තියෙනවා. මේකේ අන්තර්ගත වෝටර් මාක් එකක් වගේ එකක්. ඒ නිසා මේක හරි වැදගත් මේ ගලක් පළඳිනක. දැන් මේ ගල මෙහෙම තිබුණා නිකන් ගල් කෑල්ලක් වගේ මේ බලන්න ඇතුළට ආලෝකය වැදුනම තියෙන අලංකාරය. මේ ගලම උපදැම්මට පස්සේ තත්ත්වය මේ. දැන් මේ ගලමනේ මේ උපදාලා තියෙන්නේ. එතකොට මේක බලන්න මේ ගල උපදාන්න කලිනුත් මේ රතු පාට තියෙනවා. ඔය මේ. මේ කට් ඇන්ඩ් පොලිෂ් කරලා. ඒ නිසා රුපියල් 10,000 5000 ඉඳන් හොඳ මැණික් ගලක් මිලදී ගන්න මම මේ වගේ ලයිසන් එකක් එක්ක මිලදී ගන්න කියනවා. අහුවෙන්න එපා, රැවටෙන්න එපා. මැණික් ලයිසන් එකත් එක්ක මැණික් ගලක් ගන්න පුළුවන් හොඳ ආයතනයක් තමයි ලක්දෙරණ මැණික් ආයතනය. ඒ වගේම සිලෝන් මැණික් ආයතනය. එතුමියගේ දුරකථන අංකය අපි මේ එතුමියත් එක්ක කතා කරලා එතුමිය අපිට පුළුවන් මේ වීඩියෝ එකේ යටින් කැමැත්ත පරිදි එතුමියට අපිට මේ දක්වපු දායකත්වයට හොඳ ආයතනයක් අපිට වගකීමක් ඇතුව ලෝකයට මැණික් බෙදා හරින ආයතනයක්. ඇතරම ඉෂා දැන් මුණ ගැහුණා දුරකථනයෙන් කතා කරා මේ පිළිබඳව අපි කතා කරමු කිව්වා. ඒ වගේම මම එතුමියටත් ඒ ගැන කිව්වා. එතුමිය ඊට පස්සේ කිව්වා අපි මේ සහායක් දෙමු කියලා. අපි ඒ නිසා හොඳ මැණික් ආයතනයක් ලංකාවේ පිළිගත් මැණික් ආයතනයක්. එතුමියගේ පරම්පරාව මැණික් බිස්නස් කරන ආයතන. මොකද මැණික් පිළිබඳව ජාත්‍යන්තරයට මැණික් ගෙනියද්දි වෙළඳාම සම්බන්ධව එතුමියගේ පාර්ශවයන් බොහොම ලැබියාවක් දක්වනවා. ඒ නිසා අපි එතුමියගෙන් මැණික් අවශ්‍ය නම් මිලදී ගන්න අයට දුරකථන අංකය එතුමියගෙන් අහලා අපි මේ දාමු. ඒ නිසා ගොඩක් ස්තුතියි අද මේ අවස්ථාව රටට යමක් කරන්න අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ නැතුව තියෙන ග්‍රහ දෝෂද ග්‍රහ බලපෑම්ද මොකද සියල්ලෝම හඳහම් බලනවා. අන්තිමම කියන තියෙන මෙච්චරයි. සියල්ලෝම හඳහම් බලනවා. හැබැයි පිළියන්නේ පිළියම හොයාගන්න තැනකුත් නැහැ. ඒකට පිළිසරණකුත් නැහැ. ඒ නිසා මැණික් රූබි කෑල්ලක් පළඳලා සියලුම දෝෂ වලින් දෝෂ භංග කරගන්න නිදහස් වෙන්න පළඳින්න කියලා මම ගවේෂණාත්මක මැණික් පිළිබඳ වසර 20ක පළපුරුද්ද ඇතිව පාරම්පරිකව හෙළ පරම්පරාව තුලින් මේ අවස්ථාවේදී ශා ලෝකවාසීන්ටත් රටවාසීන්ටත් සියලුම අයට සියලුම පුද්ගලයන්ට දරුවන්ට සියලු දෙනාට දැනුවත් කරනවා. ගොඩක් ස්තුතියි අද මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් අද දවසේ වීඩියෝ එක අපි මේ විදිහට අවසන් කරන්නම්. අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ වලින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් ගිහින් එන්න හැමෝටම ටේක් කෙයාර් බයි.